කොහොමද කාලෙකින් MI ෆෝන්ස් දෙකක් අරගෙන ආවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ගොඩක් ජනප්‍රිය නිසා. ඔයාලට පේනවා ඇති මගේ අතේ තියෙන්නේ Redmi Note series එකේ 14 එක සහ 14 Pro Plus 5G කියන high end phones දෙක. එතකොට මේක ඇත්තට මම දෙකම ගැන කතා කරන්න ඕනේ නැහැ. මම ගොඩක් වෙලාවට high end phone එක ගැන විතරයි කතා කරන්නේ. ඉතින් මේක unbox කරලා බලමු මේකේ තියෙන features මොනවද? මේක ෆ්ලෑග්ෂිප් එකක් එක්ක තරඟ කරන්න පුළුවන් වෙයිද? මේකේ තියෙන කැමරා එක එහෙම කොහොමද කියලා. දැන් විශේෂයෙන්ම අපි පොඩ්ඩක් අන්බොක්ස් කරන්න කලින් බැලුවොත් මේක 2025 ජනවාරි වල තමයි නිකුත් වෙන්නේ. මේකට මෙගාපික්සල් 200ක Pro grade AI කැමරා එකක් තියෙනවලු. ඒ වගේම 1.5K curved AMOLED screen එකකුත් තියෙනවලු. durability එක අනිත් ෆෝන් වලට වඩා හොඳයිලු. ඇත්තටම මම leather එක තමයි මේකේ back එක මිලදී ගත්තේ. එතකොට පොඩි high end look එකක් සහ අනිත් ෆෝන් වලට වඩා වෙනස් වෙනවා. මේ ෆෝන් එකේම leather back එක නැති ෆෝන් එකකුත් එනවලු. මාරයිනේ. ඒ වගේම 5G මේ වෙනකොට ලංකාවේ හිමීට ඔළුව උස්සන නිසා මේකේ 5G capability එකක් තියෙනවා. කොහොම නමුත් අපි මේ ෆෝන් එක unbox කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. Powered by Xiaomi HyperOS. Android උඩ නිර්මාණය වෙච්ච HyperOS එක මේගොල්ලන්ගේ තියෙනවලු. ඒ වගේම මම අර කලින් කතා කරපු දේවල් වලට අමතරව 120 watt hypercharge ටෙක්නොලොජි එකෙන් මේක ඉක්මනට charge කරන්නත් පුළුවන්ලු. වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. අපි මේක ඇතුලේ unbox කරගත්තොත් ඔයාලට පේනවා ඇති බලා ගන්න පුළුවන් වෙනවා ෆෝන් එකට අමතරව back cover එකක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඊළඟට paperwork sticker, sim removal tool එක, මේකට අවශ්‍ය cable එක සහ fast charge කරන්න පුළුවන් සුපිරි charging adapter එකකුත් අපිට හම්බ වෙලා තියෙනවා. මේ වෙනකොට ෆ්ලෑග්ෂිප් ලෙවල් එකේ ෆෝන් එකකටවත් මේ වගේ charging adapter එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ෆෝන් එක ඉක්මනට charge කරගන්න කැමති අයට මේ ගානට වටින fast charge එකකුත් මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ෆෝන් එක අතට ගත්ත ගමන් මම අර කලින් කතා කරපු leather back එකත් එක්ක තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති දම් පාටට මිශ්‍ර පාටක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එක මෙන්න මේ විදිහට අපිට ලස්සනට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Corning Gorilla Glass Victus වලින් තමයි ස්ක්‍රීන් එක ප්‍රොටෙක්ට් කරලා තියෙනවා කියලා මේගොල්ලෝ කියලා තියෙන්නේ. එතකොට මේ vegan leather එකේ back එකේ text එක හැමත් ඔයාලට පැහැදිලිවම හොඳට පේනවා ඇති. Redmi 5G කියලාත් ගහලා තියෙනවා. කැමරා එක නම් පොඩි හම්ප් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති කැමරා lenses 3ක් සහ flasher එක තමයි තියෙන්නේ. ඊට අමතරව උඩ තියෙනවා ස්පීක් එකයි මයික්‍රොෆෝන් එකයි IR බ්ලාස්ට් එකයි. ඇයි IR බ්ලාස්ට් එක තියෙන්නේ? ඔයාගාව තියෙන ඕනම AC එකක්, TV එකක්, ෆෑන් එකක් මේකේ තියෙන ඇප් එකෙන් රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් රිමෝට් එක අතේ නැතත්. ඊළඟට පහළ වාට පේනවා ඇති SIM tray එක එළියට ගත්තට පස්සේ nano SIM දෙකක් දාන්න පුළුවන්. බය වෙන්න එපා. eSIM එකකුත් මේකට දාන්න පුළුවන් හැකියාව තියෙනවා settings වලට ගියාම. ඊට පස්සේ main microphone එක, USB type C එක, තවත් speaker එකක් තියෙනවා. දැන් මේ දෙපැත්තේ speaker එක තියෙන්නේ ඇයි කියන එක ඔයා දන්නවා. ෆෝන් එක මේ විදිහට අල්ලගෙන අපි games play කරනකොට, movies බලනකොට left right stereo ලස්සනට ඇහෙනවා. මේ ෆෝන් එක high end ෆෝන් එකක් නොවුනත්. ඒ වගේම දකුණු පැත්තේ තමයි volume rocker එකයි power button එකයි තියෙන්නේ. overall හොඳ grip එකක් තියෙන ෆෝන් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි back එකත් frame එකට curve වෙලා තියෙනවා. screen එකත් මේ විදිහට 3D curve එකක් එක්ක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හිතන්න මේ level එකේ ෆෝන් එකක වුණත් Xiaomi ලා IP68 water and dust resistant පහසුකම දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේක අවුලක් නැතුව වතුරෙත් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ අන්න ඒ නිසා තමයි. overall ෆෝන් එකේ දිග පළල ගැන අයිඩියා එකක් ගන්න ඕන නම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම ඝනකම ගොඩක් අඩුයි කියන එක මම වෙනමම කියන්න දෙයක් නැහැ. ඔයාලට දැක්ක ගමන් තේරෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්නේ මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ගැන. මේක අංගල් 6.67ක overall ලොකු ස්ක්‍රීන් එකක්. හොඳ පික්සල් රෙසලූෂන් එකක් සහ පික්සල් ඩෙන්සිටි එකක් තියෙන AMOLED ස්ක්‍රීන් එකක් තමයි මේ ෆෝන් එකට තියෙන්නේ. ඉතින් සෝෂල් මීඩියා, වීඩියෝස් බලන්න, Netflix බලන්න, ඊට පස්සේ ගේම්ස් ප්ලේ කරනකොට හොඳ ඩීටේල් ඇතුව, හොඳ රෙසලූෂන් එකක් ඇතුව, හොඳ කලර් ඇකියුරසි එකක් එක්ක වීඩියෝස් බලන්න සහ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂත්වය තමයි මේ කර්ව් ස්ක්‍රීන් එකට කැමති අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා. ඔයාලට ඒක හිතලා තමයි මේක මිලදී ගන්නකොට ගන්න වෙන්නේ. ඊළඟ දේ තමයි 60 Hz නෙමෙයි මේක 120 Hz. ඒ කියන්නේ high refresh rate එකක් තියෙනවා. ගේම්ස් වලදී සහ මේකේ ඇනිමේෂන් වල ස්මූත් ගතිය ඔයාලට මේක හරහා බලා ගන්න පුළුවන්. ඇවරේජ් බ්‍රයිට්නස් ලෙවල් එකක් තියෙනවා. ශ්‍රී ලංකාවේදී අපි මේ දේවල් මිලදී ගන්නකොට අවුව නිසා එළියේ පාවිච්චියේදී බ්‍රයිට්නස් ලෙවල් එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ නැති වුණත් හොඳ බ්‍රයිට්නස් ලෙවල් එකක්
ඒ වගේම ගේම්ස් එහෙම ප්ලේ කරනකොට හොඳ ටච් සැම්පලින් රේට් එකක් සහ මෙන්න මේ වගේ සර්ටිෆිකේෂන් ගොඩක් එක්ක DCI P3 White color gamut එක, Dolby Vision පහසුකම, HDR10+ පහසුකම, ඒ වගේම TUV certificate ගණනාවක් එක තමයි මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔයාගේ අතට එන්නේ. කැමරා එක නම් ඕවරෝල් හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙගාපික්සල් 200ක කැමරා එකක් මේගොල්ලෝ මෙතන තියනවලු. ඒ වගේම අනිත් ලෙන්සස් ඔයාලට පේනවා ඇති ඒ තරම්ම ලොකු නෑ. 8 මෙගාපික්සල් සහ 2 මෙගාපික්සල් මැක්‍රෝ කැමරා එකක් විදිහට තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. අල්ට්‍රා වයිඩ් ෆොටෝස් ගන්න පුළුවන්, 4x zoom කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ විදිහට මෝඩ්ස් ගණනාවක්ම තියෙනවා. හැබැයි 200 පික්සල් කිව්වට අපි ෆ්ලැග්ෂිප් එකක් එක්ක කම්පෙයාර් කරනකොට ඒ තරම්ම ක්වොලිටි ෆොටෝ එකක් ගන්න බෑ. නමුත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙකුට, සෝෂල් මීඩියා වලට ෆොටෝස් දාන කෙනෙකුට ඇවරේජ් මේ ගෙවන ගානට ඕනවටත් වඩා හොඳ ෆොටෝ එකක් පහසුවෙන්ම කැප්චර් කරගන්න පුළුවන්. වීඩියෝස් රෙකෝඩ් කරනවා නම් Dolby Vision පහසුකම යටතේ 4K වීඩියෝස් කැප්චර් කරන්න පුළුවන් හැකියාවත් අනිත් මෝඩ්ස් ගණනාවක් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ෆොටෝ එඩිට් කරනකොට, ඒ වගේම ෆොටෝස් කැප්චර් කරනකොට AI ෆීචර්ස් ගණනාවකුත් මේගොල්ලෝ දීලා තියෙනවා. AI erase කරන්න පුළුවන්, ඒ වගේම image expressions ගන්න පුළුවන්, ඒ වගේම AI bokeh පහසුකම මේගොල්ලෝ දීලා තියෙනවා. AI cutout පහසුකම, AI beauty, AI ultra clear portrait මේ වගේ AI පාවිච්චි කරලා තියෙනවා මේගොල්ලෝ මේ වගේ ගොඩක් තැන් වලට. ඕවරෝල් හොඳ කැමරා එකක්. ඒ වගේම සෙල්ෆි කැමරා එක ඔයාලට පේනවා ඇති ඉස්සරහා තියෙනවා 20 මෙගාපික්සල්. ඒ වගේම මේකේ ආරක්ෂාවට Face ID එක වගේම fingerprint පහසුකමත් එක්ක තමයි මේක එන්නේ. එතකොට හැමතිස්සෙම ඔයාලට password එක ගහ ඉන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ Snapdragon 7s Gen 3 එක. එතකොට ඒකෙන් තමයි මේක බලගැන්වෙන්නේ. විශේෂයෙන්ම Qualcomm ලගේ AI capabilities එක්ක තමයි මේකේ performance සහ features අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. 8GB සහ 12GB RAMs දෙකක් තියෙනවා. 256 සහ 512 විදිහට storages දෙකක් ඔයාලට තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩිපුර ගේම් ගහන කෙනෙක් නම් මේක ඇතුලේ liquid cool technology එකකුත් පාවිච්චි වෙනවා කියලා මේ විදිහට මේගොල්ලෝ දක්වලා තියෙනවා. chip එක සහ software optimization නිසා 5110 mAh ලොකු බැටරියකින් අපිට ගොඩක් ලොකු කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තටම ඒක නෙමෙයි හොඳම දේ, මේකට ෆාස්ට් චාර්ජින් පහසුකම තියෙනවා. අපිට හම්බ වෙච්ච චාර්ජේ ඔයාලට තේරෙනවා ඇති 120 watts hyper charge technology එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ කාලයක් ඇතුළත මේක charge කරගන්න පුළුවන් හැකියාව අපිට ලැබෙන එක ස්මාර්ට්ෆෝන් එකක් අතේ තියෙන කෙනෙකුට ගොඩක් ලොකු දෙයක්. ඉතින් අවසානාවකට මේකෙදි ඔයාලට වයර්ලස් චාර්ජින් පහසුකම නැහැ. ගොඩක් දෙනෙක් ඒක පාවිච්චි කරන්නේ නැති හින්දා මම හිතන්නේ ඒ තරම් අවුලක් වෙන එකක් නැහැ. ඉතින් ෆෝන් එක 5G සපෝට් කරනවා, Wi-Fi 6 පහසුකම තියෙනවා, Bluetooth 5.4 පහසුකම තියෙනවා. මෙන්න මේ සෙන්සර්ස් ටිකත් එක්ක තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕවරෝල් බලනකොට හොඳ කැමරා එකක් තියෙන, හොඳ බැටරි කැපැසිටි එකක් තියෙන, ෆාස්ට් චාර්ජ් කරන්න පුළුවන්, Android ලගේ තියෙන AI features access කරන්න පුළුවන් level එකේ ෆෝන් එකක් විදිහට මේක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේදී ඔයාලට Celltronics ලගෙන් TRCSL approve එකත් එක්ක වගකීමකුත් එක්ක Xiaomi ඇතුළු ඕනම ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Celltronics.lk වෙබ්සයිට් එකට හෝ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ලොකේෂන් එකත් එතනම තියෙනවා. ඉතින් මම හිතන්නේ Xiaomi fansලා ලංකාවේ ගොඩක් ඉන්නවා. ඒකට හේතුව තමයි අඩු මුදලකට අනිත් ෆෝන් වලට වඩා වැඩිපුර performance තියෙන, වැඩිපුර දේවල් තියෙන ෆෝන් එකක් ගන්න පුළුවන් හැකියාව Xiaomi ලගේ ලැබෙන නිසා. ඉතින් ඔයාගේ ෆීඩ්බැක් එක පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. තව කෙනෙක් මේ ෆෝන් එක ගන්න කලින් ඔයාගේ කමෙන්ට් එක යාට ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ එක්ස්පීරියන්ස් එක, ඔයාගේ අත්දැකීම් අනිවාර්යෙන් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කෝකටත් මේ පණිවිඩය බලලම චනුක්ස් බ්ලොගේ තවත් වීඩියෝ එකක් බලන්න අමතක කරන්න එපා. ඉතින් අදත් සිංහල ගීක්ෂත් එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. චනුක්ස් බ්‍රෝව තාමත් subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට subscribe කරලා notification bell icon එක click කරන්න. Instagram එකේ, TikTok එකේ චනුක්ස් බ්‍රෝව follow කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් ඔයාලට තවත් බලා ගන්න පුළුවන් මොනවා කරොත්ද YouTube app එකේ හරි web එකේ හරි චනුක්ස් බ්‍රෝ කියලා search එකක් දැම්මොත්. ඉතින් අද සිංහල ගීක් ෂෝත් එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගව සිංහල ගීක් ෂෝ එකෙන් මේ වගේ අලුත් වීඩියෝස් ගොඩක් අරන් ඉක්මනට හම්බ වෙනවා. ඔයාගේ යාළුවෙක් වෙනුවෙන්, තවත් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙනුවෙන් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.